දින 20කින් ඔයිස්ටර් බිම්මල් හදන අලුත් ක්‍රමයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේකෙදි විශේෂත්වය තමයි අපි මේ වගා කරන්නේ බෝතල් වල මේ බෝතල් ප්ලාස්ටික් ඉවතරන ප්ලාස්ටික් බෝතල් මේ විදිහට අරගෙන අපිට පුළුවන් මේකට වගා මාධ්‍ය එකතු කරන්න. මේ ක්‍රමයට අපි සිදුරු සකස් කරගන්න ඕනේ මේ බෝතල් වල. ඊට පස්සේ අපි මේකට කොහොබත් දාලා ලයිම් මිශ්‍ර කරලා මේක හොඳට වතුරේ දිය කරලා අනා ගන්න ඕනේ මේක පිරිසිදු කරගන්න. ඊට පස්සේ මේ වගා මාධ්‍ය අපි ජීවාණුහරණය කරන්න ඕනේ. එතකොට අපි මේක හොඳට තම්බලා ජීවාණුහරණය කරලා තමයි අපි මේ මිශ්‍රණය මාධ්‍ය එකතු කරන්නේ අපේ බෝතල් වලට. මේ විදිහට බෝතල් වලට මාධ්‍ය එකතු කරලා අපි බීජ මේ විදිහට එකතු කරගන්න ඕනේ. මේ විදිහට අපිට පුළුවන් මස්රූම් සීඩ්ස් මේ විදිහට එකතු කරගන්න ලේයර් විදිහට. මේ විදිහට අපිට සම්පූර්ණයෙන්ම මේ බෝතලේ පිරුණාම මේක වහලා හොඳට අපිට මේක පුළුන් මාධ්‍යකින් මේ විදිහට මූඩිය වහ ගන්න ඕනේ. මොකද අපිට මේක ඇතුළට වාතාශ්‍රය යන විදිහට. ඊට පස්සේ මේවා අපිට පුළුවන් අපේ වාගා ගෘහයේ මේක එල්ලන්න. ඊට පස්සේ වඳුරේ තියන්න ඕනේ මේක පැල දවස් 10කින් විතර අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට වර්ධනය වෙන විදිය. සාමාන්‍යයෙන් දවස් 20කින් අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඒ අතරතුර අපි මේකේ හියුමිඩිටි එක පවත්වා ගන්න ඕනේ. මේ විදිහට බලන්න හතු මේ විදිහට වර්ධනය වෙනවා. මේ ක්‍රමය ඊටාම හොඳ ක්‍රමයක්. හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ වගේම මේ වගා මාධ්‍ය නැවත නැවත පාවිච්චි කරන්නත් පුළුවන් මේක ජීවාණුහරණය කරලා. මේ ක්‍රමයක් උත්සාහ කළ බලන්න සම්ප්‍රදායික ක්‍රමයෙන් පොඩ්ඩක් වෙනස්. හැබැයි හොඳ පිරිසිදුව අපිට මේ වැඩි කරන්න පුළුවන්. දවස් 20කදී හොඳ අස්වැන්නම් මේ විදිහට ලබා ගන්න පුළුවන්. මේ පිළිබඳව උනන්දු කට්ටිය විස්තර අපිට එවන්න පුළුවන්. මේක ලිපියක් දාලා තියෙනවා. ඒ ලිපියත් කියවන්න අවශ්‍ය විස්තර. මේ බලන්න ලස්සන අස්වැන්න ලස්සනට අපිට මේ විදිහට හදා ගන්න පුළුවන් පිරිසිදුව මේ ප්ලාස්ටික් බෝතල් වලින්. එන්න එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න දේශයේ මතු දින්න සරුසාර කරන්න.